සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එකෙන් අපි රිවිව් කරන්න යන්නේ Suzuki Wagon R Stingray කියන vehicle එක. මේක 2015 වර්ෂයේ නිෂ්පාදිත hybrid vehicle එකක්. මේ මෝටරත් එක්කන මූලික කරුණු කීපයක් කිව්වොත් එහෙම මේ vehicle එක බලගන්නලා තියෙන අශ්ව බල 64ක 3 cylinder engine එකකින්. එතකොට මේ engine එකේ cylinder capacity එක වෙන්නේ 660. ඉතින් ඔයගොල්ලෝ හිතනවා ඉතින් මේ වගේ පොඩි engine එකකින් මේ වගේ vehicle එක run කරන්න පුළුවන්ද කියලා. ඒ වුණාට මේ vehicle එක ගොඩක් light weight vehicle එකක් නිසා ඒ කියන්නේ මේ vehicle එකේ weight එක වෙන්නේ කිලෝග්‍රෑම් 820ක් වගේ පොඩි ප්‍රමාණයක් නිසා මේක රන් කරද්දී ඉච්චර ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේකවල ට්‍රාන්ස්මිෂන් වලට දීලා තියෙන්නේ ඔටෝමැටික් CVT ගියර් බොක්ස් එකක්. ෆියුල් අතින් ගත්තොත් එහෙම ගොඩාක්ම ඉකොනොමිකල් vehicle එකක් කියලා කියන්නත් බෑ. මොකද මීට වඩා පවර්ෆුල් vehicle අපි දැකලා තියෙනවා. මීට වඩා ෆියුල් efficiency එකක් achieve කරගෙන තියෙනවා. මේක සාමාන්‍යයෙන් මේ Suzuki සමාගම විසින් කිව්වට 32ක් ඒ කියන්නේ ලීටර් එකකට කිලෝමීටර් 32ක් වගේ වැඩ කරනවා කිව්වට අපි පාවිච්චි කරන එකෙන් අහලා බැලුවම සාමාන්‍ය වැඩ කරන්නේ ලීටර් එකකට කිලෝමීටර් 20ක් 25ක් අතර වගේ ප්‍රමාණයක් තමයි. එතකොට මේක 5 door vehicle එකක්. ඒ වගේම මගින් 4 දෙනෙක්ට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ vehicle එක run වෙන්නේ front wheels වලින්. ඒ කියන්නේ ඉදිරිපස රෝද වලින්. මේ vehicle එකේ පිටත පෙනුම ගැන කතා කරොත් එහෙම මේගොල්ලෝ දීලා තියෙන්නේ headlamps දෙක විදියට projector headlamps දෙකක්. ඒ වගේම මේ vehicle එකට ඇවිල්ලා තියෙන grill එක පොඩ්ඩක් විශේෂයි වෙන වාහන වලට වඩා. මොකද මේගොල්ලෝ transparent නිමාවක් තමයි මේකට දීලා තියෙන්නේ. ඒ වගේම මේක LED grill එකක්. ඊට පොඩ්ඩක් පල්ලෙහාම මේගොල්ලෝ පොඩි fog lights දෙක උත් දීලා තියෙනවා. ඒ වගේම මේ කාර් එකේ පිටුපස ගැන කතා කරොත් එහෙම මේගොල්ලෝ rear spoiler එකක් දීලා තියෙනවා. ඉතින් ඒකත් මේ කාර් එකේ පොඩි විශේෂත්වයක් කියලා කියන්න පුළුවන්. පොඩි brake light එකකුත් එක්ක පොඩි spoiler එකක් දීලා තියෙනවා. ඒ වගේම rear wiper එකකුත් දක්නට ලැබෙනවා. ඒ වගේම මේකේ tail lamps දෙක LED tail lamps දෙකක්. ඒතර මේ vehicle එකේ door handles දෙක දීලා තියෙන්නේ body color එකෙන්මයි. ඒ වගේම wheel size එක වෙන්නේ අඟල් 14. මේ vehicle එකේ interior ගැන කතා කරොත් එහෙම interior නිමා කරලා තියෙන black color එකෙන්. ඒ වගේම interior materials ගැන කිව්වොත් එහෙම dashboard එක සාමාන්‍යයෙන් හොඳ material එකකින් නිමා කරලා තියුණත් දොරවල් වලට use කරලා තියෙන material එක එච්චර hard plastic යන්නේ නෙමෙයි. dashboard එක වගේ. ඒ වගේම doors වල ඇතුළත door handles එළිය වගේ නෙමෙයි chrome color එකෙන් තමයි නිමා කරලා තියෙන්නේ. ඒ වගේම dashboard එකේ මැද්දෙන් මේගොල්ලෝ TFT display එකක් දීලා තියෙනවා. ඒතර මේගොල්ලෝ gear lever එක දීලා තියෙන්නේ main dashboard එකේමයි. ඒ වගේම තමයි ඔයගලන්ට බඩු මොනවා හරි ඔයගලන් පෞද්ගලික බඩු බාහිර ආදී තියාගන්න dashboard එක ගොඩක් ඉඩකඩ මේගොල්ලෝ සපයා දීලා තියෙනවා. ඒ වගේම මේකේ steering wheel එක ගැන කිව්වොත් එහෙම leather wrapped steering wheel එකක් තමයි දීලා තියෙන්නේ. මේකට multi function option එකක් මේගොල්ලෝ ඇතුළත් කරලා තියෙනවා. ඒතර steering wheel එකට දකුණු පැත්තෙන් මේ vehicle එකේ options on off කරන switch panel එකක් දීලා තියෙනවා. සාපේක්ෂව මේ price range එක ගැන අනිත් vehicle එක බලද්දි ගොඩක් හොඳ options තියෙන vehicle එකක් කියලා කියන්න පුළුවන්. මොකද මේකට push button start දීලා තියෙනවා. ඒ වගේම smart key option එක දීලා තියෙනවා. automatic brake assistant වගේම seat heaters වගේ advanced options මේ vehicle එකට සාමාන්‍යයෙන් දීලා තියෙනවා. තවත් පොඩි විශේෂත්වයක් තියෙනවා. මොකද වෙනත් vehicle වලට වඩා ගොඩක් cup holders කරනවාක්ම dashboard එකේ වගේම වෙනත් තැන්වල මේ vehicle එකේ හැමතැනම වගේ දකින්න පුළුවන්. එතකොට පිටුපස ආසන ප්‍රදේශයන කතා කරොත් එහෙම ගොඩක් හොඳ leg room එකක් දීලා තියෙනවා. ගොඩක් හොඳ ඉඩකඩ තියෙනවා. ඒ වගේම පිටුපස seat ඉස්සරහට fold කරලා ඔයගොල්ලන්ට අමතර ඉඩක් ලබා ගැනීම හැකියාව තියෙනවා. පිටුපස luggage එකට මොනවා හරි ඔයගොල්ලෝ දානවා නම් මේ vehicle එකේ පිටුපසින් ඔයගොල්ලෝ හොඳින් බැලුවොත් පේනවා ඉදිරිපස වම් පැත්තේ ආසනට යටින් passenger seat එකට යටින් අපිට බලා ගන්න පුළුවන් මේකේ lithium ion battery එක. ඉතින් මේක ලොකු අඩුපාඩුවක් විදිහට අපි නම් දකිනවා. මොකද සාමාන්‍යයෙන් වෙන vehicle වල පිටුපස ප්‍රදේශයේ නොපෙනෙන ආකාරයට තමයි මේ battery එක ස්ථාපනය කරලා තියෙන්නේ. නමුත් මේ vehicle එකේ passenger seat එක යටින් මේගොල්ලෝ තියලා තියෙනවා. අපි හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවට පස්සේ මේ vehicle එක ගැන යම්කිසි idea එකක් ගන්න ඇති කියලා. ඉතින් අපි මේ වගේම ඉදිරියටත් ගොඩක් reviews ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක නිසා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙමු.